හරි. මේකේ තුන්වෙනි එක. ඔයගොල්ලෝ පුරවන්න දෙන්නේ. ඔයගොල්ලෝ ප්‍රශ්න කියවලා පුළුවන් ටික කරන්න දෙන්නේ. ඒතර මෙතන නිපදවන වායුව සහ නිරීක්ෂණ දෙන මේ හයිඩ්‍රජන්, කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් වායුව සම්බන්ධයෙන් මේ ටික තියෙන්නේ. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් පෙරලන්න හතරවෙනි පිටුව. හතරවෙනි පිටුවේ තියෙනවා හයිඩ්‍රජන් වායුව, ඔක්සිජන් වායුව සහ කාබන් ඩයොක්සයිඩ් වායුවේ ලක්ෂණ ටික. ඒ අනුව බලන්න පුළුවන් මේ මොනවද වෙන්නේ කියලා. ඒතර ඔයගොල්ලෝ දන්නවා දැන් ඔය මේකේ නම් නැහැ හැබැයි අර පුලිඟු කීර කතාව ඒක චුට්ටක් උතන දාගත්තොත් හොඳ වෙනවා. ඔන්න මම ඒක සෑහෙන වතාවක් ක්ලාස් එක ඇතුලේ කියලා තියෙනවා. අපි ගත්තොත් එහෙම පුලිඟු කීරක් දැල්ලුවාම පුලිඟු කීරක් යම්කිසි වායුවක් තියෙන තැනකට ඇල්ලුවාම ඒක දැල් වෙනවා නම් එතන තිබිලා තියෙන ඔක්සිජන් වායුව. එතන මෙතෙන්ට එන්නේ ඔක්සිජන් වායුව. ඊළඟට දැල් වෙන ඉරට්ටක් අල්ලද්දී හයිඩ්‍රජන් වායුව තියෙනවා නම් මොකද වෙන්නේ? ඒක නිවෙනවා, පොඩි සද්දයක්ත් එනවා. පොප් කියලා ශබ්දයක් එනවා. ඒ පොප් ශබ්දයක් සමග නිවීමක් තමයි වෙන්නේ දැල් වෙන දේ. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් එහෙම වෙන්නේ මොකද්ද? ශබ්ද මුකුත් නැහැ. කෙලින්ම නිවෙන එක තමයි වෙන්නේ. ඒකටත් අපි දාන්න ඕන දැල් වෙන ඉරටුවක්. එතකොට ඒක නිවෙන එක වෙන්නේ. ඊළඟට මෙතන මැංගනීස් ඩයොක්සයිඩ් ඝනයේ මත බිඳු වශයෙන් හෙලීම කියලා තියෙනවා. එතනදී හැදෙනවා ජලය සහ මෙහෙම සෙට් එකක් කියලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ දාන්න ඕනේ මෙතන HCl වගේ කෙනෙක් තමයි දාන්න ඕනේ. ඒතර HCl දැම්මහම ජලය හැදෙනවා. ජලයත් එක්ක මැංගනීස් ක්ලෝරයිඩ් කියන එක්කෙනා හැදෙනවා. මේක ඇත්තටම මේ ලියලා බලන්න ඕගොල්ලෝ මැංගනීස් ඩයොක්සයිඩ් කියන MgO. එතකොට MgO ධන HCl ගෙන් හැදෙන්නේ මොකද්ද? MgCl2 ධන ජලය. ඊළඟට සිංක් ක්ලෝරයිඩ් ද්‍රාවණය. මෙන්න මේ ලෝහයට මොකද්ද අම්ලයක් දානවා කියලා කියනවා. ඔයාලට මේ ලෝහයට පාවිච්චි කරන්න පුළුවන් මේ අපි ගත්තොත් එහෙම මෙතෙන්දී ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් සෝඩියම් වගේ ලෝහයක්. එතකොට සෝඩියම් හැබැයි මෙතන තියෙනවා සිංක් ක්ලෝරයිඩ් තමයි හැදිලා තියෙන්නේ. එතකොට ලෝහයේ විදිහට පාවිච්චි කරන්න වෙන්නේ සිංක්. ඒතර සිංක් ලෝහයට තනුක HCl වගේ එකක් එකතු කරොත් එහෙම චුට්ටක් ලියලා බලන්න. සිංක් ධන HCl. මොකද්ද හැදෙන්නේ? ඒක විස්ථාපන ආකාරයට ප්‍රතික්‍රියා කළ සිංක් Cl එක යනවා. සිංක් Cl2 වෙනවා. හයිඩ්‍රජන් තනි වෙනවා. H2 විදියට නික්මෙන එක තමයි වෙන්නේ. එතකොට මේ එහෙම වෙන්නේ සිංක්ගේ සංයුජතාවයට වඩා සිංක්ගේ සංයුජතාවය මෙතනදී කවුද තියෙන සිංක්නේ? සිංක්ගේ සංයුජතාවය හයිඩ්‍රජන් වලට වඩා වැඩි වෙන එක. ඒක තමයි හේතුව. ඒතර හයිඩ්‍රජන් පන්නලා සිංක් ඒ තැනට යනවා. ඒතර නිරීක්ෂණය ඇවිල්ලා ඒ ටික හරිනේ. ඊළඟට මැග්නීසියම් සල්ෆේට් හා ජලය. මෙතනදී වෙන්නේ මැග්නීසියම් ලෝහයට තනුක සල්ෆියුරික් අම්ලය එකතු කරනවා. මේ හැම තැනදීම තිබ්බේ ලෝහ සහ අම්ල අතර ප්‍රතික්‍රියාව. ලෝහ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙන්නේ මොනවද? හැදෙන්නේ ලවණය සහ හයිඩ්‍රජන් වායුව. ඒක මෙතන නැහැ ඒකනේ. තියෙනවා. ඒත් නෑ ලෝහ ජලය සමග ප්‍රතික්‍රියාව තමයි තියෙන. අම්ලත් එක්ක තියෙන ප්‍රතික්‍රියාව අපේ මේ නෝට් එකේ නැහැ. ඔයගලන්ට ඒක පෙරලලා බලන්න පුළුවන් ඕනනම් පදාර්ථයේ විපර්යාස නැත්නම් පදාර්ථ වෙනස් වීම කියන පාඩමේ ලෝහ සහ අම්ල අතර ප්‍රතික්‍රියාව. ඒතර වෙන්නේ ලවණයක් එක්ක H2 වායුව පිට වෙන එක. ඒතර මෙතන වෙන්නේ මැග්නීසියම් කියන ලෝහයට තනුක සල්ෆියුරික් කියන අම්ලය එකතු කරනවා. ඒතර මැග්නීසියම් සල්ෆේට් සහ ජලය මෙතන වෙන්නේ මැග්නීසියම් ලෝහයට නෙවෙයි. මෙතන බලන්න මෙතන ජලය හම්බෙලා තියෙනවනේ. ජලය හම්බෙනවා කියන උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අම්ලෙකුයි බෂ්මෙකුයි ප්‍රතික්‍රියා කරන්න ඕනේ. මෙතන තනුක සල්ෆියුරික් අම්ලය එක්කව කරලා තියෙන අම්ලයක් විදිහට බෂ්මයේ විදිහට ඕගොල්ලෝ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ගන්න. ඒතර මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩුයි HCl එක්ක වුණා මොකක්ද වෙන්නේ කියලා බලන්න ලියලා. එන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩුයි සල්ෆියුරුයි. ඒ කියන්නේ H2SO4. එළියලා බලන්න එතන ඉන්නේ මැග්නීසියම් සල්ෆේට් දාන H2O.
ඒක ලියලා බලන්න ඕගොල්ලෝ. ඊළඟට ආවර්තකයේ පළමු හරි ඒක නම් ඉතින් කියන්න දෙයක් නැහැ. මේ ටික කරන්න පුළුවන් ඕගොල්ලන්ට. ඊළඟට මෙතන මේ ටිකත් ගහන්න තියෙන මෙතන මේ ඇලුමිනියම් හා ඔක්සිජන් සංයෝජනයෙන් සෑදෙන ඔක්සයිඩය ඇලුමිනියම් ඔක්සයිඩ් ආම්ලිකද භාෂ්මිකද උභය ගුණීයද කියලා ඔයගලන්ට ගන්න පුළුවන් පළවෙනි පිටුව. අපේ පළවෙනි පිටුවේ බලන්න පදාර්ථයේ ව්‍යුහයේ තියෙනවා වගුවක්. මේ වගුව තියෙන්නේ අර රවුන්ඩ් ටිකක් තියෙන රවුන්ඩ් එකට පල්ලෙහැ. සෝඩියම් ඔක්සයිඩ් ප්‍රබල භාෂ්මිකයි. මැග්නීසියම් ඔක්සයිඩ් දුබල භාෂ්මිකයි. ඔය වගේ බලන්න ඇලුමිනියම් ඔක්සයිඩ් මොකද වෙන්නේ කියලා. ඒකෙන් බලලා ගන්නයි තියෙන්නේ ඔයගලන්ට. හරි මේකට ලොක් කරමු. ඊළඟට 6 වෙනි ප්‍රශ්නය. 6 වෙනි ප්‍රශ්නේ බලන්න ටක් ගාලා බලමු අපි. ස්වභාවික රබර යනු බහු අවයවයකි. ස්වභාවික රබර් තැනී ඇති ඒකාවයවකේ නම් කරන්න. ඒක ඉතින් අයිසොප්‍රීන්නේ. ඒක දන්නවා. ස්වභාවික රබර් වල්කනයිස් කරන්නේ රබර් සල්ෆර් සමග එක්තරා උෂ්ණත්වයක රත් කිරීමෙන්. ඒක හරි. වල්කනයිස් කිරීමේදී ස්වභාවික රබර් වල සිදුවන ව්‍යුහාත්මක වෙනස සඳහන් කරන්න කියලා තියෙනවා. එතනදී වෙන්නේ මොකද්ද? හරස් බන්ධන හදන එක තමයි වෙන්නේ. ඒක මේකේ නම් නැහැ. හයිඩ්‍රෝකාබන කොටස් ටිකක් පෙන්නලා බලන්න. එතනදී මේකේ නම් දීලා නැහැ. මේක හැබැයි මම උඩට අන්දෝලා තියෙනවා. මේ අර වගුවේ තියෙනවා රබර් වලට අදාළ ඒක අවයවිකයේ සහ බහු අවයවිකයේ ඒක නම් තියෙනවා. ඒක චුට්ටක් ඔයගොල්ලෝ අච්චු පොතේ චෙක් කරලා බලන්න. දැන් මට අච්චු පොතේ පිටුවන්ගේ කියන්න බෑ. දැන් මේ දෙක තුනක් එකට තියලා මේ එන මේකක් මේක දැන් මේ සෙටප් එක කරලා තියෙන මාර විදිහකට. පිජ් එක ළඟ ඒකට ෆෝන් එකේ චාර්ජර් එක ගහලා ඒකට මේක ෆෝන් එකේ සෙටප් එක මේක උඩින් තියලා ලැප් එක හිරමනේ උඩින් තියලා මමත් නිකන් පුටුවක වාඩි වෙලා නිකන් එහෙම මෙහෙම තමයි මමත් ඉන්නේ. ඒකින්ද අර මේ වෙලාවේ අච්චු පොත් හොයා එහෙම කරන්න අමාරුයි වැඩේ. ඔයගොල්ලෝ අච්චු පොතේ පෙරලලා බලන්න. හොයාගන්න බැයි නම් කමක් නැහැ තියන්න. ඒ බලමු අපි. වල්කනයිස් කළ ටයර් වාතයේ දහනය කිරීමේදී වාතයට එක්වන ගෝලීය උණුසුම වැඩි කිරීමට හේතු වන දූෂකයක්. වල්කනයිස් කරන ලද ටයර් වලදී සල්ෆර්නේ අපි දාන්නේ. ඒතර සල්ෆර් දාද්දී සල්ෆර් දහනය කරද්දී සල්ෆර් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඒක ගෝලීය උණුසුමීකරණය වැඩි කරනවා තමයි. අම්ල වැසි වලටත් මෙතන මේ අම්ල වැසි වෙන්නත් මේ දායක වෙනවා. එතකොට මේ දෙකම ගන්න පුළුවන් සල්ෆර් ඩයොක්සයිඩ්. දැන් මේගොල්ලෝ කියන්නේ ගෝලීය උණුසුම වැඩි කිරීමට දායක වෙන එකයි අම්ල වැසි වලට දායක වෙන එකයි. ගෝලීය උණුසුමට මොකක් හරි එකක් දහනය කරද්දී කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. එතකොට ඔයගොල්ලන්ට කාබන් ඩයොක්සයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ් ගන්න පුළුවන්. ගෝලීය උණුසුම වැඩි කරන්න කාබන් ඩයොක්සයිඩ් අම්ල වැසි වලට දාන්න පුළුවන් සල්ෆර් ඩයොක්සයිඩ්. එහෙම කරන්න පුළුවන්. දෙකම දාන්නත් පුළුවන්. ඒ කියන්නේ අම්ල වැසි වලටත් SO2 දාලා ගෝලීය උණුසුම වැඩි කරන්නත් SO2 දාන්නත් පුළුවන්. මොකද SO2 කියන්නේ හරිතාගාර වායුවක් තමයි. ඒ දෙකම ගන්න පුළුවන්. ඔයගලන්ට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළාට ප්‍රොපේන් සහ බියුටේන් කියන්නේ මොනවද කියලා දහන්නේ. පළවෙනි ප්‍රශ්නෙන් ගන්න හයිඩ්‍රෝකාබන. හයිඩ්‍රෝකාබන කියන්නේ මොනවද කියලා තියෙනවා. හයිඩ්‍රෝකාබන අපේ මේ ෂෝට් නෝට් එක පෙරලා බලන්න පිටුව අංක 6. ඒක උඩින්ම තියෙනවා. කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග හයිඩ්‍රෝකාබන් වේ. ඩෝන් ගාලා ගහන්න ඕන ඔයගොල්ලෝ මේ හයිලයිට් පාරක් එකකට ගහලා මෙතන උත්තරෙත් ලියන්න. හොඳට මතක තියාගන්න. ඔයගොල්ලන්ට මේ උත්තර ලියන්න ඕන නම් ඔයගොල්ලෝ අච්චු පොතේම උත්තර ලියන්න පුළුවන් ඉඩ තියෙනවා නම්. මොකද නැවත ආයි බලන ටයිම් එකක් නැහැනේ. දැන් ඔය අච්චු පොතේ හිස්තන් තියෙන එකේ අච්චු පොතේ වලිය මවුලක් නැහැ. අර ගොඩක් හදන්න තියෙන මේ රචනාවල එහෙම හදන්න තියෙනවා නම් මේ වෙනම ගමු. ප්‍රොපේන් සහ බියුටේන් අයිති වන්නේ කුමන හයිඩ්‍රෝකාබන ශ්‍රේණියටද? හයිඩ්‍රෝකාබන ශ්‍රේණි තුනක් තියෙනවානේ. ඇල්කේන, ඇල්කීන සහ ඇල්කයින කියලා. එතකොට ප්‍රොපේන්, බියුටේන් වගේ ගත්තොත් එහෙම ඒක ඇල්කේනයක්, කේනයක්. ප්‍රොපීන් වගේ කිව්වොත් එහෙම ඇල්කීනයක්. ප්‍රොපයින් වගේ කිව්වොත් එහෙම ඇල්කයිනයක්. එතකොට මේකේ මේ අර ඒන් කියලා තියෙන හින්දා ඇල්කේනයක් තමයි ඒ දෙකම. ඒක හයිඩ්‍රෝකාබන වලට අදාළ පොදු සූත්‍රය මොකක්ද? ඇල්කේන වලට අදාළ පොදු සූත්‍රය මොකක්ද කියලා අහනවා.
ඒක නම් තියෙනවා අපේ ෂෝට් නෝට් එකේ. බලන්න ඇල්කේන එතන බලන්න ඇල්කේන කුලකයේ පොදු සූත්‍රයේ C වල n H වල 2n ධන 2. එහෙම තියෙනවා. ඒක තමයි උතර උත්තරේ වෙන්නේ. ඒක ඔයගොල්ලෝ highlight කරගන්න ෂෝට් නෝට් එකේ. එතකොට ඒක හරි. බියුටේන් වල පූර්ණ දහනයට අදාළ තුලිත රසායනික සමීකරණයේ පහත දැක්වේ x සහ y වලට අදාළ අගයන් ලියන්න කියලා තියෙනවා. මේකේ කාබන් ගාන සමාන වෙන්න ඕනේ. ඒතර මෙතන කාබන් 4යි වයිට 4ක් දැම්මොත් එහෙම මෙතෙන්ට එකක් දාලා බලන්න ඔක්සිජන් ගාන සමාන වෙනවද කියලා. ඒ ඔක්කොම කල්පනා කරලා තමයි මෙතෙන්ට ගැලපෙන එක දාන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න මොකද්ද මැච් වෙන්නේ කියලා ඒක බලලා දාන්න. ඔක්සිජන් ගානයි කාබන් ගානයි ඒවා බැලන්ස් වෙන්න ඕනේ. ප්‍රොපේන් වල දහනය සඳහා තුලිත රසායනික සමීකරණයේ පහත දැක්වේ ඕකේ. ඉහත ප්‍රතික්‍රියාව තාපදායකද තාප අවශෝෂකද? බලන්න කර 2220ක් කිලෝජූල් පිට වෙලා තියෙනවනේ. ඒ කියන්නේ ඉතින් අනිවාර්යෙන් තාපය පිට වෙනවා තාපදායකයි. ප්‍රතික්‍රියක හෝ පළවල පයන්න වැරදි ඔය පයන්න නෙමෙයි ඕන වෙන එකක්. සාපේක්ෂ පිහිටීම් පැහැදිලිව දක්වමින් උක්ත ප්‍රතික්‍රියාව සඳහා දල ශක්ති මට්ටම් සටහනක් අඳින්න. පෙරලන්න ලස්සනට ඔයගොල්ලෝ මේ පිටුව තුන්වෙනි පිටුවේ තියෙන තාපදායක සහ තාප අවශෝෂකයේවට අඳින ශක්ති සටහන. දැන් මේක ඇවිල්ලා තාපදායකයි. එතකොට ශක්ති සටහන බලන්න ඒක ප්‍රතික්‍රියක සහ ඵල කියලා තමයි ඒකේ තියෙන්නේ. ඒකේ ප්‍රතික්‍රියක තියෙන තැනට මේකේ ප්‍රතික්‍රියක වන C3යි H8යි සහ 5යි O2 කියන එක දාන්න. ධන 5යි O2 කියන එක දාන්න. ඵල තියෙන තැනට 3යි CO2 ධන 4යි H2O කියන එක දාන්න. හරි ලේසි. තාපය පිට වෙන තාපය 2220යි කියලත් ඒකත් දාන්න. එතකොට ඒක හරි. පහත කොටුව තුල ඇත්තේ මිශ්‍රණවල සංඝටක වෙන් කිරීම සඳහා භාවිතා කරන ශිල්පීය ක්‍රම කිහිපයකි. ගැරීම් පෙරීම් ස්පටිකීකරණ සෙට් එකක් තියෙනවා. මෙතන මොකද්ද මේ අහන්නේ? 1 2 3 4 අවශ්‍යතා ඉටු කරගන්න. නැවත බලන්න. නැවතර කලින් බලපුම කලින් ඕගොල්ලෝ බැලුවා නේද? මොකද්ද? අර බැලුවේ මිශ්‍රණ සීන් එකක්. පිටුව අංක 4. රසායන විද්‍යා ෂෝට් නෝට් එකේ පිටුව අංක 4. ඒකේ මිශ්‍රණවල සංඝටක වෙන් කරන සිස්ටම් කීපයක් ගැන කතා කරා. නැවත කියවලා බලන්න ඒක. ඒක කියවලා බලලා ඔය ටිකත් එක්ක ඒක ටැලි වෙන ඒවා ටික ටක් ගාලා දාලා ගන්නයි තියෙන්නේ ඉතින්. මහ දෙයක් නැහැ. ඊට පස්සේ 9A L සහ M යනු දීධන කැටායන. දීධන කැටායනය කියන්නේ අර සිංක් 2+ කැල්සියම් 2+ අන්න ඒ වගේ කැටායන වලට තමයි කියන්නේ දීධන කියලා. ධන දෙකේ ඒවා. ධන දෙකේ කැටායන. ලෝහ දෙකකි. M ලෝහයේ සල්ෆේට් M සල්ෆේට් ජලීය ද්‍රාවණයට L ලෝහය එකතු කරවිට L ලෝහය ක්‍රමයෙන් ක්ෂය වෙන අතර M ලෝහය අවක්ෂේප වෙනවා. ඒ කියන්නේ හොඳට අහගන්න. L දන්න මේක ලියන්නලා පෙන්වන්න පුළුවන් නම් හොඳයි. මම පොඩි වැඩ කැලලක් දාන්න බලන්නම් මේක මට කරගන්න පුළුවන් නේද කියලා නම් ෂුවර් නැහැ. ඒකට මෙන්න මෙහෙම වෙන්නේ. L ලෝහය මේක මේ ඩ්‍රෝ දෙන්න ඕනේ. බලන්න. එළිය වෙන්නේ L ධන මෙහෙම ධන MSO4 ඊපංකො දැන් M අකුර M බලන්න මගේ අකුරු ලස්සනද කියලා S ඊළඟට O4 ඔය දෙක ලස්සනට ඊළඟට පොඩි ඊතලයක් දැම්මා ඊතලයක් දාලා ඊට පස්සේ මොකද වෙන්නේ L කියන එක කියලා සල්ෆේට් එක්ක යනවා L සල්ෆේට් මෙතනදී L ගේ සංයුජතාවයත් 2යි සල්ෆේට්ගේ සංයුජතාවයත් 2යි L වල සංයුජතාවය 2යි කියන්නේ ඇයි මේ L සහ M කියන්නේ ද්විධනනේ එතකොට 2යි මෙයා මෙයත් එක්ක යනවා M තනි වෙනවා M අවක්ෂේප වෙනවා එතකොට ඔන්න ඔහොම වෙන්නේ M ලියන්න බෑනේ තින්ද ඔන්න ලිව්වා ඕකේ
ඒතර මේක තමයි ප්‍රතික්‍රියාව. මෙහෙම වෙන්න නම් මේ M එලෝලා සල්ෆේට් එක්ක කපල් වෙන්න නම් අනිවාර්යෙන් M ගේ සංයුජතාවයට වැඩිය L ගේ සංයුජතාවය වැඩි වෙන්න ඕනේ. හරි. කියන්නේ සක්‍රියතා ශ්‍රේණියේ සංයුජතාව නෙවෙයි සක්‍රියතාව. සක්‍රියතාව වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ සක්‍රියතා ශ්‍රේණියේ L වඩා ඉහළින් ඉන්න ඕනේ. ඊට පස්සේ අහනවා එහෙලියද ප්‍රතික්‍රියාවට රසායනික විපර්යාස වර්ගය මොකද්ද මේ? එක්කෙනා මෙයා පන්නලා අරයා වෙනවා. මේකල ඒක විස්ථාපන. ඊළඟට L සහ M ලෝහ ලේඛ අතරින් සක්‍රියතා ශ්‍රේණිය ඉහළින් පිහිටන්නේ කවුද කියලා අහනවා. අයියෝ අරකම තමයිනේ. ඒක කිව්වම. යකඩ විකාදනය කරේ වෙනත් ලෝහවල බලපෑම පරීක්ෂා කරන හරි. පැය කිහිපයකට පසු නිරීක්ෂණය කළ විට යකඩ අණේ අසල ජෙලි මාධ්‍යයේ දක්නට ලැබෙන වර්ණය මොකක්ද කියලා අහනවා. මේ බලන්නකෝ. සිංක් තහඩුවක් තියෙනවා, යකඩ ඇණයක් තියෙනවා. ඔගොල්ලෝ දන්නවා යකඩ වලට වැඩි සක්‍රියතාවයක් තියෙන කෙනෙක් මෙතෙන්ට සෙට් වුණොත් යකඩ මලකඩ කන්නේ නැහැ. ඒ සක්‍රියතාව වැඩි කෙනා මලකඩ කනවා. පෙරලලා බලන්න සක්‍රියතා ශ්‍රේණිය පිටුව අංක කීයද? පිටුව අංක 4. ඔය නිකන් ඉන්නකෝ ඔය සක්‍රියතා ශ්‍රේණිය හයිලයිට් කරගන්න. එතකොට ඒකෙදි යකඩ වලට වැඩි සිංක් උඩයිනේ තියෙන්නේ. එතකොට ඔතන මලකඩ ගන්න සිංක්. සිංක් තමයි සිංක් ධන දෙක බවට පත් වෙන්නේ. එතකොට එතන ප්‍රතික්‍රියාව වෙන්නේ සිංක් ධන දෙක බවට පත් වෙලා ඉලෙක්ට්‍රෝන දෙකක් එනවා. අපි වැඩ කැලලක් දාලා බලමු. සිංක් පත් වෙනවා සිංක් ධන දෙක බවට. ඔය ලියවෙන ලස්සනට පොඩි ඉඩමදි වෙන ගතියක් තියෙනවා. වැඩි හිතන්න එපා. හරි. ඔයිට වැඩි සිද්ධි වෙලා තියෙනවනේ. සිංක් ධන දෙක යටට ලියන ඉඩමදි හින්දා මෙතන ධන දෙක ධන දෙකයි ඉලෙක්ට්‍රෝන. හරි. මේ ඉලෙක්ට්‍රෝන ඔන්නෝම ප්‍රතික්‍රියාවක් වෙනවා. මේක හරිනම් දැන් මේ සිංක් නැතුව සක්‍රියතාව අඩු කෙනෙක් හිටියා නම් එහෙම යකඩ තමයි කෙලිම මලකඩ ගන්න. ඒ කියන්නේ Fe ධන දෙක ධන දෙකයි ඉලෙක්ට්‍රෝන බවට පත් වෙනවා. එතකොට දැන් මෙතන සිංක් තහඩු සිංක් තමයි මලකඩ ගන්න. එතන යකඩ මලකඩ කෑවොත් නැත්නම් යකඩ මේ විදිහට යකඩ ධන දෙකේ අයනයේ බවට පත් වුනොත් විතරයි මෙන්න මේ පොටෑසියම් පෙරිසයනයිඩ් එක්ක එක සෙට් වෙලා නිල් පාටක් හම්බ වෙන්නේ. එතකොට නිල් පාටත් එක්ක කොහොමත් අනිවාර්යයෙන්ම රෝස පාටක් හම්බ වෙනවා. එතකොට රෝස පාට හම්බ වෙන්නේ මේකේ තියෙන ජලය ප්‍රතික්‍රියා කරලා අර වෙන මේ ප්‍රතික්‍රියාවක් තියෙනවා 2H2O ගෙන් 4OH ධන 2 ඉලෙක්ට්‍රෝන කියලා වෙන ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒතර ඒ ප්‍රතික්‍රියාව වෙන්නේ යකඩ ඇණේ අසල. එතකොට මේ ප්‍රතික්‍රියාව මොකද්ද කියලා ඕනනම් ඔයගොල්ලෝ පෙරලා බලන්න. මේක ගැන අපි MCQ එකක් එහෙම ටිකක් ලොකුවට කතා කරා. අර MCQ පොයින්ට් ලියපු තැන් එහෙම ඒවා තියෙනවා නම් එහෙම ඒවා අරන් බලන්න. ඒකේ තියෙනවා මේක. එතකොට ඒකේ බැලුවා නම් හරි. එතකොට මේක මොකක්ද අපි කතා කරගෙන හිටියේ? මොකක්ද අපි කතා කරේ? මෙහෙම. එතකොට ඔතන මේ සිංක් තහඩුව තමයි ෂෙයා වෙන්නේ. නිල් පාටක් හම්බ වෙන්නේ නැහැ. අර ප්‍රතික්‍රියාව කොහොමත් වෙනවා. එතනදී OH පිට වෙන හින්දා පොඩි රෝස පාටක් එනවා. ඔය පිනොප්තලින් හැමුවේ රෝස පැහැයට හැරෙනවා. එතකොට මේකේ අහනවා මේ පැය කිහිපයකට පස්සේ යකඩ ඇණේ අසල ජෙලි මාධ්‍යයේ දක්නට ලැබෙන වර්ණය කුමක්ද කියලා අහනවා. ඒක ඇවිල්ලා රෝස පාට විතරයි. එම වර්ණය ඇතිවීමට හේතු වන අයනය ඇවිල්ලා ওই රෝස පාට වෙන්නේ OH- හින්දා. අර ප්‍රතික්‍රියාව අපි කතා කරගත්තේ 2H2O ගෙන් 4OH- ධන 4 ඉලෙක්ට්‍රෝන පිට වෙනවා කියලා. මේ ප්‍රතික්‍රියා ටික බලන්න පුළුවන් ඔයගලන්ට අච්චුපතේ තියෙනවා පැහැදිලිව දිවිලෝහ ආචරණය කියලා එකක්. ඒකෙන් මේක බලා ගන්න පුළුවන් ඔයගලන්ට. ඕනනම් මේත් එක්ක මේක චෙක් කරලා බලන්න. ඒක ඇති වෙනවා. ඔයගොල්ලෝ කොහොමද දන්නවා? විද්‍යුත් විච්ඡේදන විද්‍යුත් රසායනයේදී ප්‍රතික්‍රියා වෙන ඩබල් يعني එකක් මෙහෙම ඇනෝ මෙතන මේ ඔක්සිකරණය වෙද්දි මෙහෙම ඉලෙක්ට්‍රෝන පිට කරද්දි මේ ඉලෙක්ට්‍රෝන ටික ගන්න තව කවුරු හරි කෙනෙක් ඉන්න ඕනේ. ඒතර ඒ ගන්න ප්‍රතික්‍රියාව තමයි අර අතනදී වෙන්නේ. එතන මේ ඒක බලන්න. එතනදී OH- අයන හැදෙනවා. ඒ OH- අයන පිනොප්තලින් එක්ක ප්‍රතික්‍රියා කළා තමයි රෝස පැහැයක් හම්බ වෙන්නේ. එතකොට එම වර්ණය ඇතිවීමට
හේතු වන අයනය ඇවිල්ලා රෝස පාට වෙන්නේ OH- හින්දා. සිංක් තහඩු අතර සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව එක මේක. ජෙලි සෝඩියම් ක්ලෝරයිඩ් එකතු කිරීමට හේතු ඒක අච්චුපතේ බලන්න. මෙම පරීක්ෂණයේදී කැතෝඩය ලෙස ක්‍රියා කරන ලෝහය. කැතෝඩය කියන්නේ කැතෝඩය මෙතන මෙයා ඇනෝඩේ වෙනවා. සිංක් ඇනෝඩේ වෙනවා. අතට යකඩ තමයි කැතෝඩේ වෙන්නේ. ප්‍රායෝගික භාවිතයක් එක බලලා ලියන්න. ඔච්චරයි.